හෙලෝ කොහොමද ඔයාලට නිමි විත් බියුටි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ආවේ ඔයාලට පැක් එකක් කරන විදිහ කියලා දෙන්න. ස්ක්‍රබ් එකක් එක්ක පැක් එකක් කරන විදිහ කියලා දෙන්න. මම ඔයාලට එදා කිව්වා ගිය පාර වීඩියෝ එකේ මම කිව්වා ඔයාලට මම කොමාරිකා එක්කම පැක් එකක් කරන විදිහ ගැන කියලා දෙනවා කියලා. ඉතින් මේ තමයි අද ගෙනාවේ පැක් එක. හරි වීඩියෝ එකට යන්න කලින් මාව subscribe කරපු නැති කෙනෙක් නම් මාව subscribe කරලා bell icon එක click කරන්න ළමයි. එතකොට all දාගත්තාම මම දාන වීඩියෝ ඔයාලට phone එකට එනවා. ඉතින් එතකොට ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි මේ තියෙන්නේ. මේ තමයි කොමාරිකා. එතකොට මේ තියෙන්නේ yogurt ආය ඕන කරන්නේ දෙහි. හරි ළමයි මට ඕන ප්‍රමාණයට මම අරගෙන තියෙන්නේ කොමාරිකා. ඒ වගේම මට ඕන ප්‍රමාණයට මම දාගන්නම් යෝගට් අනිත් එකක් විතර දාගත්තා. එතකොට දෙහි සාමාන්‍ය හැඳි භාගයක් විතර දාගන්න. මේ කියපු ද්‍රව්‍ය මේ මිශ්‍ර කරලා තියෙන දැන්. එතකොට ඔයාලට පුළුවන් දැන් මේක පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. ආලේප කරලා විනාඩි 20ක් පැය භාගයක් විතර ඉන්න හොඳට වේලෙනකම්. ඉතින් මේකේ ಗುಣ කියනවා නම් ඇත්තටම පැහැපත් වෙනවා වගේම සම එල්ලා වැටෙන එක අඩු වෙනවා. වියලි සමක් නම් ඊටාම හොඳයි. ඉතින් අපි ඔයාලා කරලා බලන්න. කෙනෙකුට ස්ක්‍රබ් එකක් කරගන්න ඕන නම් පැක් එක දාන්න කලින් මේ තියෙන්නේ කොමාරිකා කෑල්ල. ඉතින් ඒකට සීනි ටිකක් දාලා හොඳට රවුමට ස්ක්‍රබ් කරන්න. එතකොට විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරලා පිරිසිදු ජලයෙන් හොදලා අරින්න. ඔයාලා සතියට දෙපාරක් විතර කරලා බලන්න. පුළුවන් නම් තුන් පාරක් වුණත් කමක් නැහැ. ඉතින් ඔයාලට වියලි සමක් තියෙනවා නම් ඒකට ගොඩක් ගුණදායකයි වගේම කුරුලෑ සහිත සමකින් අපි දෙහිත් එකතු කරා. ඉතින් කුරුලෑ සහිත සමකට වුණත් හොඳයි. ඉතින් ළමයි මේ පැක් එක ගොඩක් හොඳයි. මොකද සතියට තුන් පාරක් විතර ඔයාලා කරලා බලන්න. අඩුම ගානේ දෙපාරක්වත් කරලා බලන්න. ඔයාලට සතියක් දෙකක් තුනක් විතර යනකොට ගොඩක් හොඳ රිසල්ට් එකක් හම්බ වෙනවා. ඉතින් කම්මැලි නැතුව කරන්න. මේකට එකතු කරේ ඉතින් හොඳම ද්‍රව්‍ය මොනවාද? කොමාරිකා, යෝගට්, දෙහි යුෂ. කැමති කෙනෙකුට එකතු කරගන්න පුළුවන් මීපැණි. ඉතින් මමත් මීපැණි චුට්ටක් එකතු කරලා තිබ්බේ. මට අද මීපැණි නැති නිසා ගොඩක් ඔයාලට පෙන්නන්න. එයා කියන්න ඕන ළමයි මේ හැම දෙයක්ම කරනකොට අනිවාර්යෙන්ම පිරිසුදුකම ඉතාම වැදගත්. මොකද පිරිසුදුවෙන් මේ දේ කරන්න ඕනේ. මේ කොමාරිකා ගන්නකොට අර කහපාට ශ්‍රාවය ඒවා අයින් කරලා ඒ කියන්නේ සෝදලා දාලා පිරිසුදුවම හැමදේම කරගන්න. නැත්නම් අපිට ලස්සන වෙනුවට වෙන්නේ තියෙන ප්‍රශ්න ඩබල් වෙන එක. ඉතින් ඔයාලා කරලා බලලා ඔයාලට හොඳ ප්‍රතිඵලය තියෙනවා නම් මට කියන්න. අනිත් එක තමයි ළමයි හැමදාම ස්ක්‍රබ් කරන්න ඕනේ නෑ. අපි සති දෙකකට විතර පාරක් ස්ක්‍රබ් කරපුවම හොඳටම ඇති. ඒ ස්ක්‍රබ් කරන්න නැතුව අනිත් හැම සැරේම පැක් එක දාන්න සති දෙකකට සැරයක් විතර ස්ක්‍රබ් කරන්න. හරි එහෙනම් ගිහින් එන්නම් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.